පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ජාතික ජනබලවේග රජයේ ස්ථාවරය වන්නේ ඒ කඩිනමින් පැවැත්වීම බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ අද පැවති කැබිනට් තීරණ දෙනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. මීට පෙර ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නිලන්ති කොට්ටිහාච්චි මහත්මිය විසින් පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධවද එහිදී ඔහු අදහස් පළ කරන ලදී. මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී සඳහන් කළේ ඇතැම් විට එම කොටස ඇය විසින් සිදු කරන ලද සමස්ත ප්‍රකාශයේ සංස්කරණය කළ කොටසක් විය හැකි බවයි. පළාත් සභා මැතිවරණය පවත්වන දිනය සම්බන්ධව කෙනෙකුට පුරෝගතනය කළ හැකි බවද කෙසේ නමුත් රජයේ ස්ථාවරය වන්නේ ඉතා ඉක්මනින් මැතිවරණය පැවැත්වීම බවද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටී.